අයිබෝන් ගයිස් මේ වගේ ආසම channel එක වවුල LK එහෙනම් ඉතින් වැඩි කතා නැතුව යමු අපි අද වීඩියෝ ටික බලන්න. wow බලන්න ගයිස් මෙන්න මේ උපකරණය කොහොමද කියලා. ඇත්තටම සුපිරි භාණ්ඩයක් නේ. පොඩියට තිබ්බට හරි පවර්ෆුල් ටූල් එකක් නේද? ඔන්න ඉතින් ඊට පස්සේ මේසවල උඩ එහෙම තියෙන දූවිලි අයින් කරන්න කරදර වෙන්න ඕනේ නැහැ. මෙන්න මේ වගේ භාණ්ඩයක් ගෙනල්ලා තියාගත්තා නම් ලේසියිනේ වාට. බලන්න හරි අපූරු ලස්සන දර්ශනයක් නේද ගයිස්. ඉතින් බලන්නකො මේ තලයේ මොහත කොහොමද කියලා නිකන් කැපෙනවා නිකන් සිං ගාලානේ. මේ වගේ ඒවා ඉතින් මෙහෙ ගන්න දිනවද කියලා නම් මං හරියට දන්නේ නැහැ. මෙතන මේ වෙන ක්‍රියාවලිය මොකද්ද කියලාත් මං හරියටම දන්නේ නැහැ. මොනවා වුණත් බලන්න හරි අපූරුයිනේ. දාමුද වීඩියෝ ලයික් එක බලන්න ගයිස් මෙන්න මේ මිනිස්සයාගේ හැකියාව කොහොමද කියලා. ඇත්තටම සුපිරි වැඩක් නේ. අපි හැම කරා නම් ඉතින් වීදුරුවේ කුඩු තමයි හොයන්න වෙන්නේ නේද? දාමුද වීඩියෝ ලයික් එකක්. ලයික් එකක් දාන වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. wow ඇත්තටම සුපිරිනේ. තාක්ෂණය ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ ගයිස්. ඉතින් ගෙවෙන හැම තප්පරයකදීම තාක්ෂණය අලුත් වෙනවා. ඉතින් ඉස්සරහට අපිට ලොකු කරදරයකට මුහුණ දෙන්න වේද දන්නෙත් නැහැ. බලන්න ගයිස් මේ රොබෝ බල්ලගේ වැඩ කෑල්ල කොහොමද කියලා. ගයිස් ඒත් එක්ක මතක් කරනවා සබස්ක්‍රයිබ් 100k ගහන්න ඕන තව ටිකයි තියෙන්නේ. ඉතින් මේ ඔයා උදව් ඕනිම වෙලාව හරි. තාම සබස්ක්‍රයිබ් කරේ නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න, යාළුවන්ටත් යවන්න, බලන්න, ෂෙයා කරන්න. ආදරෙයි. බලන්න ගයිස් 1000කට එකපාරක් විතර බලන්න ලැබෙන හරි දුර්ලභ වීඩියෝ දර්ශනයක්. අම්මෝ ඉතින් අඩුවේ මොහොත හිතා ගන්න දෙයක් නැහැ නේ. බලන්න ගච්චර ලොකු ඇන කෑලි නිකන් ගානක්වත් නැතුව කැපෙන හැටි. අම්මෝනේ අතක් පයක් එපා වුණානේ. ඉතින් කෑලි තමයි හොයන්න වෙන්නේ නේද? ගයිස් තාම සබස්ක්‍රයිබ් කරේ නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මොකද ඊළඟ අවුරුද්දේ ප්ලේ බටන් එකක් ගේන්න තියෙනවා හොඳේ. ඔන්න ගයිස් ඉතින් ඉස්සරහට ගෙවල් හදන අයට නම් ලොකුවට කරදර වෙන්න දෙයක් නැහැ. බිත්ති බඳින්න කියලා මෙන්න මේ වගේ අයිටම් එකක් ගෙනල්ලා තියාගත්තා නම් වැඩේ ලේසියිනේ. බලන්නකො කොහොමද කියලා. මං ඉතින් ඔයාලට එක විදිහේ ගොවි පොළවල් පෙන්නලා තියෙනවානේ. ඒත් ඔයා දැකලා තියෙනවද ඉබ්බ වගා කරන ගොවි පොළක්? ඔන්න අද බලගන්නකො එහෙනම්. එහෙනම් ගයිස් අද මම මෙතනින් සමුගන්නවා. ඊළඟ දවසෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් පරිස්සමට ඉන්න. මාව සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. ගිහින් එන්න. ආදරෙයි.